Hi guys, welcome to our YouTube channel. අද යමු අපිත් එක්ක පෙටා මාකට් එකේ මේ දවස්වල කොහොමද බඩු වල ගණන් කියලා බලන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මම හිතනවා ස්මෝල් බිස්නස් එකක් කරන ගොඩක් අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අපි මුලින්ම බලමු ඕගොල්ලෝ පෙටාවලට ආවට පස්සේ ස්ට්‍රීට් ගොඩාක් තියෙනවා. ඒ ස්ට්‍රීට් වල ඕගොල්ලන්ට මොනවද ගන්න පුළුවන් දේවල් කියලා. මුලින්ම තියෙනවා මේන් ස්ට්‍රීට් එක. ඒ කියන්නේ ප්‍රධාන වීදිය. ඒකේ ඕගොල්ලන්ට ඇඳුම් පැළඳුම්, උපාංග තියෙනවා, තෑගි භාණ්ඩ තියෙනවා, ආහාර පාන තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මල්වත්ත ස්ට්‍රීට් එක. ඒකේ තමයි සපත්තු, බෑග් වර්ග, CD, කැසට් පට ඒ වගේ දේවල් තියෙන්නේ. ඊළඟට පළමු හරස් වීදියේ තියෙනවා. ඒකේ තියෙනවා ඔයගලන්ට ජංගම දුරකථන තියෙනවා, ඒවට ගන්න පුළුවන් උපාංග තියෙනවා, CCTV උපකරණ තියෙනවා. ඒ හැමදේම එතනින් ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි හරස් වීදියේ තියෙනවා. දෙවෙනි හරස් වීදියේ ඔයගලන්ට ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, නිවසට අවශ්‍ය කරන උපකරණ ගන්න පුළුවන්, ස්වර්ණාභරණ, සිහිවටන, ඔරලෝසු, සෙල්ලම් බඩු ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. මිනි හරස් වීදියෙන් ඔයගලන්ට තරාදී හා ආයුධ වර්ග ගන්න පුළුවන්. 4-5 කියන හරස් වීදි වලින් තොග විදිහට ඔයගොල්ලන්ට ආහාර පාන, ඒ කියන්නේ තොග, හෝල්සේල් ගන්න ඉන්න කට්ටියට ආහාර පාන එතනින් ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට ප්‍රින්ස් ස්ට්‍රීට් එක තියෙනවා. කියන්නේ කුමාර වීදියේ තියෙනවා. ඒකෙන් බෙඩ් ෂීට්, තුවා, සරං, ෆැන්සි අයිටම්ස් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මැලිබන් වීදියේ තියෙනවා. මැලිබන් වීදියේ තියෙන්නේ ලිපි ද්‍රව්‍ය. ඔයාලා වෙඩින් ඉන්විටේෂන් කරනවා නම් ඒවට ගොඩාක් ප්‍රසිද්ධ මැලිබන් වීදිය. ඊළඟට තියෙනවා ගැබෝස් පටුමග කියලා. ඒකේ තියෙන්නේ කේක් නිර්මාණ වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. ඊළඟට ඩෑම් ස්ට්‍රීට් එක තියෙනවා. ඒ කියන්නේ වේල්ල වීදිය. වේල්ල වීදියේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ, ඔයාලගේ කුස්සියට අවශ්‍ය කරන බඩු ගොඩාක් දේවල් ගන්න පුළුවන් වේල්ල වීදියෙන්. හෝල්සේල් විදිහටත් ඕගලන්ට ගන්න පුළුවන්. පීපල්ස් පාක් එක තියෙනවා. ඒකේ තියෙන්නේ ලිපි ද්‍රව්‍ය, ඕගලන්ගේ පාසල් උපකරණ වගේ දේවල්. ඊළඟට ඔගොල්ලෝ සාරි, ලෙහෙංගා, පාටි වෙයාස් වගේ ගන්න බලන් ඉන්නවා නම් ඔයගොල්ලෝ යන්න ඕනේ අස්ලම් මාකට් එකට. ඊළඟට තව තියෙනවා බියුටි කොස්මැටික්ස්, පර්ෆියුම්, ඩියෝඩ්‍රන්ට් වගේ ඒවා ගන්න බැංක්හෝල් ස්ට්‍රීට් එකට යන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා බංගසාල වීදිය කියලා. ඒකේ තමයි රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම මල් වගේ දේවල් තියෙන්නේ. තව ඕගොල්ලෝ චොක්ලට්, පළතුරු වගේ දේවල් ගන්න බලනවා නම් ඕගොල්ලෝ රතුපල්ලිය ගාවට තමයි යන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට ගොඩාක් තැන්වල අපි බලපු බඩු වල ගණන් දාලා තියෙනවා. ඒකෙන් මම හිතනවා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියලා. එහෙම ලොකු ගණන් වලට නැහැ. හෝල්සේල් ගන්නවා නම් ඔයිටත් වඩා අඩුවට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අලුතෙන් මේ අවුරුද්දේ අලුතෙන් බිස්නස් එකක්, ඒ කියන්නේ ස්මෝල් බිස්නස් එකක්, බයින් ඇන් සෙලින් බිස්නස් එකක් පටන් ගන්න වගේ ඉන්නවා නම් ඔයාලට ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. කවුරු හරි මේ වගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ channel එකත් subscribe කරලා අනිවාර්යෙන් like button එකත් click කරගෙන යන්න.